Fiverr එකේ ෆ්‍රීලෑන්සර් කෙනෙක් වෙවීද වැඩ පටන් ගත්තම ඔන්න එනවයි නොටිෆිකේෂන් එක. පළවෙනි ඕඩර් එක. ඒ සතුටත් එක්කම පොඩි කලබලයක් උත් හිතට එනව නේද? හරි. දැන් මොකද කරන්නේ? මේ සල්ලි ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් මේ කතාබහෙන් අපි මේ සම්පූර්ණ ක්‍රියාවලියම හරිම සරලව පියවරෙන් පියවර කතා කරමු. අපි මේ ගමන කොටස් 4කට බෙදාගෙන බලමු. මුලින්ම ඕඩර් එක ආපු ගම මොකද කරන්න කියන එක. ඊළඟට වැඩේ ඉවර කරලා බාර දීලා හොඳ රිවිව් එකක් ගන්න හැටි. ඊට පස්සේ ගොඩාක් අයව කලබල කරන සල්ලි එනකන් ඉන්න වෙන කාලය ගැන කතා කරමු. අන්තිමටම හැමෝම ආසම දේ. ඒ කියන්නේ පියෝනියර් හරහා ඒ සල්ලි ලංකාවේ අපේ බැංකු ගිණුමකටම ගෙන්න ගන්න හැටි. ෆෝන් එකට you have a new order කියලා නොටිෆිකේෂන් එක එනකොට දැනෙන සතුට. ඒකට එක්කම ඔළුවට එන පළවෙනිම ප්‍රශ්නේ තමයි හරි දැන් ඊළඟට කරන්න ඕන මොකක්ද කියන එක. හරි එහෙනම් අපි යමු පළවෙනි කොටසට. ඕඩර් එක ආපු මොහොතේ ඉඳන් බයර් ඒ කියන්නේ ගැනුම්කරු එක්ක පළවෙනි පාරට කතා කරනකල් අපි මොනවද කරන්න ඕනේ කියලා බලමු. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි වෘත්තීය මට්ටමින් වැඩ කරන එක. ඉක්මනට ආචාරශීලීව කතා කරන එකෙන් සාර්ථක ඕඩර් එකකටයි හොඳ රිවිව් එකකටයි පාර කැපෙනවා විතරක් නෙමෙයි අනාගතයේදීත් ඒ බයර්ගෙම වැඩ ලැබෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි වෙනවා. බයට යවන්න පුළුවන් හරිම සරල ඒත් ගොඩක් වටිනා මැසේජ් එකක් තමයි මේ. ඔයාගේ ඕඩර් එකට ගොඩක් ස්තුතියි. මට අවශ්‍ය හැම විස්තරයක්ම ලැබුණා. මම දැන්ම වැඩේ පටන් ගන්නම් වගේ දෙයක්. මේ පොඩි මැසේජ් එකෙන් බයට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. හරි. දැන් අපි යනවා ඊළඟ වැදගත්ම අදියරට. වැඩේ හරියටම ඉවර කරලා බාර දීලා අපේ නම රැක ගන්න හොඳ රිවිව් එකක් ගන්න හැටි ගැනයි දැන් කතා කරන්න යන්නේ. වැඩේ ඉවර වුණාම ඩිලිවර් කරන එක හරිම ලේසි. ඕඩර් පේජ් එකේ තියෙන ඩිලිවර් now කියන කොළ පාට බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ හදපු ෆයිල්ස් ටික ඇටච් කරනවා. අන්තිමට හොඳ මිත්‍රශීලී ඩිලිවරි මැසේජ් එකක් ටයිප් කරලා යවනවා. එච්චරයි. වැඩේ බාර දෙනකොට මෙන්න ඔයාගේ වැඩේ ඉවරයි. මොනවාරි වෙනස්කම් ඕන නම් මට කියන්න. වගේ දෙයක් යවුවම ඒක බයර්ට ලොකු පහසුවක්. එතකොට හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්න තියෙන ඊට ගොඩක් වැඩි. මේකනම් හොඳටම මතක තියාගන්න ඕන දෙයක්. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට පළවෙනි ඕඩර්ස් වලින් හම්බෙන සල්ලි වලට වඩා 10 ගුණයකින් වටිනවා හොඳ රිවිව් එකක්. මොකද Fiverr එකේ දිගු ගමනක් යන්න අත්විවරම වැටෙන්නේ ඔය රිවිව්ස් ටිකෙන් තමයි. බය වැඩේ ඇක්සෙප්ට් කරාට පස්සේ මගේ සේවාව ගන්න සතුටු නම් රිවිව් එකක් දුන්නොත් ගොඩක් අගය කරනවා. ඒක මගේ මේ අලුත් ගිග් එකට ලොකු උදව්වක් වගේ මැසේජ් එකක් යවන්න පුළුවන්. කෙලින්ම ස්ටාර් 5ක් දෙන්න කියලා ඉල්ලන්න යන්න එපා. ඒක Fiverr නීති වලට පටහැන්නේ. මේ විදිහට ආචාරශීලීව ඉල්ලන එක තමයි හරිම ක්‍රමය. හරි. වැඩේ දුන්නා හොඳ රිවිව් එකක් උත් ආවා. දැන් අපි කතාවේ සල්ලි පැත්තට හැරෙමු. අලුත් සෙලර්ස්ලා ගොඩක් වෙලාවට වරද්ද ගන්න හිත කලබල කරගන්න තැනක් ගැනයි මේ කතා කරන්න යන්නේ. ඕඩර් එක කම්ප්ලීට් වුණ ගමන් හැමෝගෙම ඔළුවට එන ප්‍රශ්නේ තමයි හරි ඒත් ඇයි මේ සල්ලි එකපාරටම ගන්න බැරි කියන එක. ඒකට හේතුව තමයි Fiverr එකේ තියෙන ක්ලියරින් පීරියඩ් එක. මේක ආරක්ෂක පියවරක්. බයර්ටයි සෙලර්ටයි දෙන්නටම ප්‍රශ්නයක් වුණොත් විසඳ ගන්න පොඩි කාලයක් දෙනවා. ඔය කාලය ඉවර වුණාම තමයි ඒ සල්ලි available for withdrawal. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් තත්ත්වයට එන්නේ. සාමාන්‍යයෙන් මේ ක්ලියරින් පීරියඩ් එක දවස් 14ක්. ඒ කියන්නේ සති දෙකක් වෙනවා. ඔව් ඒක ටිකක් දිග කාලයක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් මේක හැම සෙල කෙනෙක්ම යන ක්‍රියාවලියක්. ඒ නිසා කලබල නොවි මේ ගැන දැනගෙන ඉන්න එක තමයි වැදගත්. දැන් අපි මේ ගමනේ හැමෝම ආසම අන්තිම කොටසට ආවා. මාන්සි වෙලා හම්බ කරපු සල්ලි කොහොමද හරියටම අපේ ලංකාවේ බැංකු ගිණුමකටම ගෙන්න ගන්න කියලා බලමු. ඉතින් ලංකාවේ අපිට Fiverr එකේ සල්ලි ගන්න තියෙන හොඳම ජනප්‍රියම සහ හැමෝම නිර්දේශ කරන ක්‍රමය තමයි Payoneer. මේක හරහා අපිට කෙලින්ම අපේ ලංකාවේ ඕනම බැංකුවක ගිණුමකට සල්ලි මාරු කරගන්න පුළුවන්. Payoneer එක සම්බන්ධ කරන එක කරන්නේ එකම එකපාරයි. මුලින්ම Fiverr එකේ earnings page එකට යන්න. එතන bank transfer කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ Payoneer ගිණුමක් හදලා ඒක සම්බන්ධ කරන්න ඕනේ උපදේශ පියවරෙන් පියවර එනවා. මේ වෙලාවේ හැඳුනුම්පතේ විස්තරයි අපේ ලංකාවේ බැංකු ගිණුමේ විස්තරයි Payoneer එකට දෙන්න ඕනේ වෙනවා. අර දවස් 14 ඉවර වෙලා සල්ලි available for withdrawal කියලා පෙන්වුවම කරන්න තියෙන එකම දෙයයි. withdraw balance කියන බටන් එක ක්ලික් කරන එක. එතකොටම සල්ලි Fiverr එකෙන් Payoneer ගිණුමට මාරු වෙනවා. ඉතින් පළවෙනි ඕඩර් එකේ ඉඳන් සල්ලි අතට එනකල්ම සම්පූර්ණ ක්‍රියාවලිය දැන් පැහැදිලි නේද? එහෙනම් දැන් හිතන්න ඕන ප්‍රශ්නේ තමයි මේ පටන් ගත්ත ෆ්‍රීලාන්ස් ගමන සාර්ථක කරගෙන තමන්ගෙම කියලා දෙයක් ගොඩනගා ගන්න තබන පළවෙනි පියවර මොකක්ද කියන එක.